Hi guys, කොහමද ඔයාලට? අද ඔන්න අපි රෝමක් යන පොඩි රෝමක්. ලංකාවට ඇවිල්ලා දවස් දෙකයි. බේනන් ලස්සන කොහොමද කියලා. රශ්මික මල්ලි උරුව පදිනවා. පදිමු නිතර පදිමු. මෙතන තියෙන ටෙම්පල් එක ගංගාරාම පන්සල. මෙන්න මෙතන තියෙන ගංගාරාම පන්සල ටෙම්පල් එක. පොඩි කාලේ අපි ස්විම් කරේ ඔන්න ඔතන හැබැයි ඉස්සරහ. ස්විම් කරලා පෙන්නන්න මෙන්න මෙතන ස්විම් කරේ අපි පොඩි කාලේ මානස්තරේ රශ්මි ගල්ලි පදිමු නිතර පදිමු වා තනියමද පුරුදුනේ මේ මෙතන රෙස්ටොරන්ට් එකක් තියෙනවා රෙස්ටොරන්ට් එකක් කියන්නේ වෙඩින් හෝල් එක සරුංගල් දෙකකුත් තියෙන උඩ මේක ඇවිල්ලා මේ වෙඩින් හෝල් එක ලස්සන බෝගහක් තියෙනවා මම zoom කරලා පෙන්නන්න මේ දින බෝගහ මෙතන ලස්සන කල්වාන ගහක් තියෙන පේනවනේ මේකට කියන්නේ මාදුගංගේ අත්තක්නේ මේක මාදුගංගේ අත්තක් නේද මාදුගංගේ අත්තක් රශ්මිය වලි පදින මෙදින්න පොඩි කාලෙදී මේ වෙලාව ශ්‍රී ලංකාවේ පොඩි කාලේ මියා හොමුළු වල හැංගිලා සෙල්ලම් කරා. හැංගිමුත් හැංගිලා. එන වවුල්ලු ඉන්න පේනවනේ. අසොම් කළ පෙන්නන්න. මෙන්න වවුල්ලු. අන්නරේ වවුල්ලු දිහා මොන. ආයෙත් දැක්කම වවුල්ලු. මෙන්න මේ කෙල්ල ගහ දිනව නේද? මේකේ නගපු වාර අනන්තයි. දැන් පොඩි වෙලා ඒ ගහ. මොකක් වුණත් දන්නේ නැහැ. ඒ ගහ පොඩි වෙලා. Marasai, I know. Marasai. අවුරුදු දෙකකට පස්සේ කකට ආවේ. මාරම දෙකීම. මේ කෙල්ල ගස්වල දස්ලා අපි කෙල්ල ගෙඩක්ක් තියෙන දෙන්නේ කනවා. හැබැයි දැන් ඉන්න කට්ටිය ඉන්නේ මේකට බය වෙලා. කිඹුල්ලු ඉන්න ඕනේ. මේ කිඹුල් ඉන්න එක නැද්ද? කිඹුල් නැද්ද? ඉන්නවනේ. අපි අද රවුමක් ගියේ අයිලන්ඩ් එකට. මේක තනිකර අයිලන්ඩ් එකක් දූපතක්. දූපත වටේ රවුමක් ගියා. මල්ලිත් එක්ක. මේ තියෙන ගල මේකට අපි කියන්නේ මේ මොකද්ද කරන්නේ? කිඹුල් ගල මේ පරණ කතාවල තියෙන මේ කිඹුලෙක් හිටියේ කියලා එදින පරණ කතාවල තියෙනවා මේ කිඹුලෙක් හිටියේ කියලා දෙගන්න මොන්න තාම දැකලා අද වෙනකන් ඒ කට්ටිය කියන කිඹුලෙක් හිටියේ කියලා මේ දින කිඹුල් ගල මල්ලි පදින බැලිල්ල පේනවනේ සතු ගෑගන්න මේකට කියන්නේ අපි මිරටුදුව කියලා මිරටුද කියන්නේ අයිලන්ඩ් එක මාදුගංගේ අත්තක් ඒ කියන්නේ මාළුන්ට දාලා තින්නේ මේ තියෙන්නේ මාර ලස්සනයි ඉතින් සුපරිමත් දැකීමක් ගයිස්